ඔන්න ඉතින් ඔයාලා ඉල්ලුවා වගේම ඇප්ලයිඩ් බ්ලොග් එක අපි අරන් ආවා. ටිකක් පරක් වුණා. මොකද අපිට මේ දවස්වල ටිකක් වැඩ තිබුණා. චොක්ලට් කේක් කීයද? මේක තියෙනවා 220යි. මේක 100යි. මේක තියෙනවා 180යි. පිරමිඩ් එකක් දෙන්න. දෙකක්. තාමද? ඔව්. ඔන්න කේක් ගෙනාවා. නෝමල් චොක්ලට් කේක් තිබුණා. ඒක ගත්තේ නෑ. 180ක් කියලා. මේකනේ 120යි. නේද? අසයිද කාලා කියලා ගන්න. අපි වෙන දවසක තමයි මේ වීඩියෝ එක කරන්නේ. අද නිකන් ආවෙලා තිබුණා මේ චොක්ලට් කේක් තියෙනවා දැකලා පොඩි වැඩකට ආපුවා. ඔව් වෙන කැමති ප්‍රොජෙක්ට් එක වැඩක්. අර ට්‍රිපල්ඊගේ පොඩි වැඩකට ආවා. ඒ තමයි ගන්න ඉස්සරහට ඔව් ළමයි ටිකක් ඉන්නකොට පින්නොත් කෑගන්න. ඔව් අවුල් නෑ. කන්න පුළුවන්. රසයි. චොක්ලට් වැඩිපුර ආස කෙනෙක්ට හොඳයි. ඔව් මම වැඩි කැමති නැහැ බෑන් හදන්න. චොක්ලට් කන්න කැමති නෑ. මේක මේ පස්සේ දවසක වීඩියෝ එකට ඇඩ් කරනවා ඉදාට නැත්නම් ආයි කේක් තිබුණ නැත්නම් පේන හොඩක් දැස්සේ නෑ. අගේ කිව්වා. බායි එහෙනම් දැන් සුසිකෝ ආවා. ඒක දැන් කාලා තමයි වීඩියෝ එක පටන් ගන්න හදන්නේ. මම ගත්ත රෝල් එකයි පැටිස් එකයි. මම ගත්ත ෆිෂ් බන් එකයි පැටිස් එකයි. දැන් කාලා යනවා. ඇප්ලයිඩ්. අන්න හරි ඇප්ලයිඩ් එකට යනවා කාලා. අපි දැන් ඇප්ලයිඩ් එකෙන් ඇතුළට ආවා. ඇප්ලයිඩ් එකෙන් ඇතුළට ඇවිල්ලා ආලෝකයෙන් බාරෙන් ඇස්සෙත්. දැන්
වෙන්නේ. ඔච්චරයි. කොහොමද බලන්නේ තමයි ඕකේ. බෝඩ් එකක් තියෙනවා Faculty of Applied Sciences කියලා. ආපු එකක් තියෙනවා. මේ තමයි ජපුරේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක. Patering tutorial physics department එක. lecturers lagi තමයි අතිම පේන්නේ. labs තියෙනවා. instrument centers තියෙනවා. මෙතන notice board එකක් තියෙනවා. අර පහලින් පේන එතන පේන්නේ නැහැ. ඊළඟට අර අතින් පේන්නේ chemistry department එක. මේ තියන්නේ ඇහැලවල. ඒකේ ඇහැල ගස් ඒවා ඇහැල මල් පිපුණම ලස්සන. ආව් අර චූටියට ඇහැල ගස් තියෙනවා මෙන්න මේ තියන්නේ ඇහැල ගස් ඔය. අන්න ඒවයි මල් පිපුණම ලස්සන. මම මේ කනගල කපලක් නෑ. අර කායක ටූලින් ඉන්ස්ට්‍රුමන්ට් සෙට් එක ඇප්ලයිඩ් ෆැකල්ටි එකේ මේ තියෙන තමා කෙමිස්ට්‍රි ලැබ්ස් තියෙන හරිය. අන්න කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක. එතන තමයි ලැබ් තියෙනවා. එතකොට ලෙක්චර්ස් ලැබ්ස් තියෙනවා. අන්න හරි. ලෙක්චර් හෝල්ස් තියෙනවා. ඉතින් ළමයි මේ තමයි අපේ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ ලැබ්ස් තියෙන පැත්ත. දැන් අපි මේ ලැබ්ස් පැත්තෙන් තමයි යන්නේ. අපි යන්නේ සයන්ස් ඔඩිටෝරියම් එකට. ඒ GL2 IL1 L3 වගේ තියෙන ලැබ්ස් වල අංක. එතනින් තමයි මේ ස්ටෑර්කේස් එකේ උඩට ගිහලා ලැබ්ස් වලට යන්නේ. මේ පල්ලෙහාට ලැබ්ස් තියෙනවා. මේ තියෙන්නේ එහෙමයි GL7 1L4 කියන්නේ ලැබ්ස් අංක. වෙනම ඩිපාර්ට්මන්ට් වලට යන්න තියෙන ඒවා ගහලා තියෙනවා. මෙතන එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ. මේ වගේ දොරවල් ගොඩක් තියෙනවා. ඔයාලට පේන ඉස්සරහ තමයි සයන්ස් ඔඩිටෝරියම් එක තියෙන්නේ. මොකද මම අත තියාගෙන නැහිනවද දන්නේ. ඉස්සරහ තියෙන සයන්ස් ඔඩියේ මේ තමයි ඇප්ලයිඩ් ෆැකල්ටියේ සම්පූර්ණ මැප් එක. දැන් අපි ඉන්නේ මෙතන. ඒ කියන්නේ මෙතන. සයන්ස් උදේවේ යන්න විදියක් ලෙක්චර් එකක් තියෙනවා ඇතුලේ. මෙතනින් තමයි මේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. හැබැයි එතන ලෙක්චර් එකක්. අපි ලෙක්චර්ස් ඉන්නවා නම් ටික ඇතුලේ වෙන්නවා. මෙතනින් තියෙනවා GMB යුනිට් එක නේ. ඇතුලේ තියෙනවා මල් නෙවෙයි.
ග්‍රීන් හවුස් එක. ග්‍රීන් හවුස් එකත් එකට ගියා. ඒ වගේ අන්න අර තියෙනවා. මෙන්න මේ තියෙන්නේ. මේක ඇතුලේ මේ ගස් තියෙන්නේ. අර මී වන නම නම් අන්න ඒවා තියෙන්නේ. මේ බොට්නි ඩිපාර්ට්මන්ට් එකේ තමයි මේක තියෙන්නේ. තියෙන ඩිපාර්ට්මන්ට් එක ඔන්න ඔතනින් තමයි පටන් ගන්න. මම සියනවා. ඔයාලට පේනවා කියලා ඒකෙන් පේන නිව් ෆැකල්ටි කම්ප්ලෙක්ස් එක ස්ලයිඩ් එක තාම හදන ගමන් අන්න අර රතු පාට මෙන්න මේ බිල්ඩින් එක තමයි GMB එක. මේක ගත්තොත් මෙතන අර හදන වගේ තියෙන බිල්ඩින් එක තමයි මේ අපේ අලුත් ෆැකල්ටි කම්ප්ලෙක්ස් එක මේ පේන මේක. GMB කියන්නේ Genetics and Molecular Biology. මෙන්න මේ තියෙන්නේ වල කැන්ටින් එක ඇතුළේ. ඒක පස්සේ දවසක මේ කැෆටේරියාස් පෙන්නන දවසක පෙන්නන්න. ඔන්න දැන් අපි යන්නේ ෆොරස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක පැත්තට. ෆොරස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චරර්ස්ලාගේ වීකල්ස් තමයි තියෙන්නේ. ඊළඟට ආගුල දන්නවනේ බයොලොජි ක්ලාස් කරන හිරාන් අමරසේකර සර් අපේ යුනිවර්සිටි එකේ තමයි ෆොරස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ. ඒ සර්ගේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි අපි දැන් මේ ඉන්නේ. මම මේ තියෙන්නේ රීඩින් රූම් එකක් තියෙනවා. ඊළඟට අර තියෙන ෆොරස්ට්‍රි ඔඩිටෝරියම් එක. මේ තියෙන්නේ ෆොරස්ට්‍රි ඔඩිටෝරියම් එක ඇත්තටම මේ හොඳයි. සුපිරි ඔඩිටෝරියම් එකක් ඒක. ඇත්තටම ලස්සනයි මේක ඇතුළ. කස කැලේට. කස කැලේට නම් ওই පාර දිගේ ගියාම මෙන්න මේ පාර දිගේ ගියාම කස කැලේට වැටෙනවා. ඔන්න ඊළඟට මේ ඒ පැත්තෙනුත් අපිට එන්න පුළුවන්. මේක ඇත්තටම හැම පැත්තෙම එන්න පුළුවන් මේ තැනක් තමයි ඇප්ලයිඩ් ෆැකල්ටි එක. හැමතැනම වීදිලා විසිරිලා තියෙන්නේ. ඔන්න අලුත් ෆැකල්ටි කම්ප්ලෙක්ස් එක හදන ගමන් තියෙන එකක්. දැන් ටිකක් කල් ගිහිල්ලානේ. මේ තමයි ඉතින් අපි දෙන්න දැන් මහන්සි ඇවිදලම ගොඩක් දුර ඇවිදින්න ඕන. මේකමයි ඇප්ලයිඩ් එකේ ගොඩක් ලොකු අපසරයක් තියෙනවා. ගොඩක් ඩිපාර්ට්මන්ට් තැනින් තැන තමයි තියෙන්නේ. අපේ පොලි ඩිපාර්ට්මන්ට් එක ගත්තොත් ඒක තියෙන්නේ නිව් ෆැකල්ටි කම්ප්ලෙක්ස් එකේ උඩ. අය මෙතන මෙන්න මෙතන තියෙන ෆොරස්ට්‍රි අයගේ කැලේ. ඔයාලා මොනවාද? අපි දැන් යනවා අපේ අලුත් බිල්ඩින් එකට. අපි දැන් යන්නේ NFC බිල්ඩින් එකට. NFC බිල්ඩින් එක ඇතුලේ අපි දැන් ගිහින් බලමු. මේ තියෙන්නේ අපේ ලෙක්චරර්ස්ගේ වෙඩිකල්ස්. ඔය වෙනනේ. හොඳ වාහනිය තියෙනවා. මෙතන ඉස්සරහා කන්නත් බලන්න අර ගස් යට. දහස්. මෙතනින් බලවම නම් මේ තියෙන්නේ කම්ප්ලෙක්ස් එකේ අර තියෙන Faculty of Applied Sciences කියලා. ඔය තියෙන්නේ මේ ෆ්ලෝස් 7ක් තියෙනවා. හරිම ලස්සනයි. ඇතුලේ ලස්සනයි මේකේ. ඇත්තටම ෂෝක්. ඊළඟට මෙතනින් ගියාම ඩීන් ඔෆිස් එක තියෙන්නේ අන්න අතන අර කහපාර මෙන්න මෙතනින් ඇඟිල්ල පේන. මෙන්න මෙතනින් ඇතුළට. හරිද? ඊළඟට අර පේන්නේ මේ පේන්නේ රාහුල කැන්ටින්. ඔය ඉන්නේ ඉතින් කැම්පස් ළමයි ඔය පේනනේ.
කටිය කඩල දන්සලද්ද මඤ්ඤොක දන්සලද්ද කොහෙද තියෙනවා ඒකෙන් කරා. හයි අනේ. කැම්පස් කඩල දන්සල. කඩලයි ප්ලේන්. හරි එයා දන්නවා මේකත් මෙහෙම ගත්තා මෙහෙම නැමුවා දෙනවා මට නම් ඒ කාලේ හම්බුනේ නැහැ. අද ඉතින් අපිට ගාන්න දන්සලක් නම් හම්බුණා. ඉතින් ළමයි අපි දැන් දන්සල ඉවර වෙලා දන්සලෙන් කඩල කාලා බෙලිමල් බිව්වා. බෙලිමල් තිබුණේ ප්ලේන්ටි නෙවෙයි. අපි දැන් යනවා ඩීන් ඔෆිස් එක බලන්න. ඩීන් ඔෆිස් එක තියෙන්නේ ඒ අපි හිටපු තැන රාහුල හොස්ටල් එක තිබුණානේ. හොස්ටල් එකෙන් ඒ ළඟින්ම කෙලින්ම ඉස්සරහට ගියාම තමයි ඩීන් ඔෆිස් එක තියෙන්නේ. අපි දැන් යන් අපේ ඇප්ලයිඩ් ෆැකල්ටි එකේ ඩීන් ඔෆිස් එක බලන්න. ඔන්න ඉතින් අපි ලිෆ්ට් එකේ යන්නයි යන්නේ. මේක වටේ බලන්න වෙන්නේ. ලස්සනයි. Ini namanya Sky Cafe කියන්නේ මේක. අපි Sky එකට යන්නේ නැහැ. යන්නේ නැතුව අපි යනවා පහළට. මේක පහළ තමයි බලන්න දේවල් තියෙන්නේ. අපි තාම එකට මේ තමයි ෆස්ට් ෆ්ලෝර් එක NFC බිල්ඩින් එකේ. ඔන්න මේ පේනවානේ. මේ තියෙන ලෙක්චර් හෝල්ස් හරිද? හොඳට හදලා තියෙනවා. මෙන්න මෙතන තියෙන ස්ටඩි රූම් එක KC එහෙම තියෙනවා මෙතන. මේක වොෂරූම්ස් උත් හොඳට තියෙනවා ළමයි. මෙන්න මේ වොෂරූම් එක වෙන්න නැහැ. අපි දැන් වොෂරූම් එක ඇතුළට යන්න යන්නේ.
වොෂ්රූම් එක. සෙට්. වතුරත් එනවා හොඳට. වොෂ්රූම් එකක් දෙහා පැත්තේ තියෙන්නේ. ඉතින් අපිට ඒවට යන්න බෑ වීඩියෝ කරලා. අපිට උදේ ලෙක්චර්ස් තිබුණේ හෝල් එකද අද උදේ. මේ ඉතින් අපි අද උදේ ලෙක්චර් එක වෙලාවෙදි ගත්ත පුංචි වීඩියෝ එකක්. ලෙක්චර් හෝල් එකේ පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලට වෙන්නන්න ඕනි නිසා. පොඩි වීඩියෝ එකක් විතරයි තියෙන්නේ. මොකද ලෙක්චර් එකේ ඉන්නත් ඕනිනේ. डिपार्टमेंट के एग्जाम हॉल का මේ තියෙන්නේ NFC building එකේ තියෙන ස්ටඩි ඒරියා එක. ඒක ගොඩක් පොලිමර් ස්ටුඩන්ට්ස්ලා යූස් කරනවා. එතන කතා කරන්න බැරි නිසා පොඩි වොයිස් එකක් කරේ. මේ තමයි පොලිමර් ලැබ් තියෙන සයිඩ් එක. මේ ටික ඉස්සරහට බලමු. මේ තමයි ෆුඩ් සයන්ස් ඩිපාර්ට්මන්ට් එක. මෙතන පොඩි බෙන්ච් එකක් තියලා තියෙනවා වැඩ කරන්න පාඩම් කරන්න ඒවට. ඒවට තමයි මේ ටික යූස් කරන්නේ. අන්න මේකයි ජම්බු තියෙනවා. මාර මහන්සි ඇත්තටම. ඒකයි වැඩි අද කතා කරේ නැත්තේ. මැනේජ්මන්ට් ෆැකල්ටි එක වගේ නෙමෙයි. ඇවිදින්න මාරම ගොඩක් දුරයි. හරිම මහන්සි අපි දෙන්නට. ඔව් වටයක් ගහලා. ඔව් දැන් මේ එහා පැත්තෙන් ෆොරස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක. දැන් ඩිපාර්ට්මන්ට් එකෙන් එහා පැත්තට මේ ඉන්නේ. GMB යුනිට් එකට නම් අද යන්න බෑ. ඒක පස්සේ දවසකවත් පෙන්නන්න. දෙපොසක් කූඩු තියෙනවා. ඔව් ආයි හදනවා පොසොන් කූඩු. මේ තියෙන්නේ ගුලන්ගේ ලැබ්. අර මෙන්න මේ තියෙන්නේ ලැබ්. අර ෆොරස්ට් ළමයි. अभी आए वक्त न साइंस ऑडिटोरियम में तो बैठता आई उन्हें बेना ने बीमार में दूरा क्या नहीं बॉडी डिपार्टमेंट ठीक है जब यानी सूरज डिपार्टमेंट ये तो इन्हें सूरजी लैब වෙන්නන්න නැන්නේ සෝලජි ලැබ් තියෙන්නේ මේක. මෙන්න මේ තමයි ඩිපාර්ට්මන්ට් එක. ඔන්න ඔය මොකද බටර්ෆ්ලයි ගාඩන් එක. තමයි බටර්ෆ්ලයි ගාඩන් එක. මම ඉස්සරහින් යන. ඉතින් මමත් යනවා. සෝලජි ඩිපාර්ට්මන්ට් එකෙන් එහා පැත්තේ ආයි මම ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකට කනෙක්ට් වෙලා තියෙනවා. එතන අපිට ලෙක්චර්ස් උත් තියෙනවා. මේ තියෙන්නේ සෝලජි ඩිපාර්ට්මන්ට්. දෙකනේ. ඔන්න ස්ටාෆ් ප්‍රොෆයිල්ස්. ඒගොල්ලෝ තදපු කෝඩ් තියෙනවා. මෙන්න මෙහෙත් අපේ ලෙක්චර්ස් තියෙන තැන. ඇත්තටම මාරම ලොකුයි. මම ඇත්තටම මේ ෆැකල්ටි එක මාරම ලොකුයි. කම්ප්ලෙක්ස් එක තාම හදලා ඉවර නැහැනේ.
මැත්ස් ඩිපාර්ට්මන්ට් එකට ගියේ නැහැ අපි CMB ඩිපාර්ට්මන්ට් එකට ගියේ නැහැ. තව ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න අපි සයන්ස් ඔඩිටෝරියම් එකට ආවා. උදේ ලෙක්චර් එකක් තිබුණා හන්දා අපිට ඇතුළට එන්න බැරි වුණානේ. ඔන්න සයන්ස් ඔඩිටෝරියම් එකේ පොඩි වීඩියෝ එකක් ගත්තා. ඔන්න එහෙනම් අපි ගියා අපිට දැන් එකට ලෙක්චර්ස් තියෙනවා. ඉතින් අපි බ්ලොග් එක නතර කරනවා. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. බයි.